ගුඩ් මෝර්නිං වස්තුලා සුබ දවසක් වේවා හැමෝන්ටම. ඉතින් කොහමද ඔයාලට? අද ටිකක් නෝමල් වැඩ. ඒක නිසා චුට්ටක් කතා කරන්න හිතුණා. බලන්නකෝ වස්තුලා මුන්ගේ ගේප් කොහමද කියලා. දෙහිබාලගේ කුඩු ගොඩබිමට ගෙනාපුවාම ප්‍රවාහන කටයුතු කරලා තියෙන්නේ නාකොටික් එකෙන්. නාකොටික් එකේ හිටපු ලොක්කා ඇතුළුව මේ කාලකන්නින්ට පඩි ගෙවන්නේ උන්ගේ අම්මගේ අප්පගේ බූතලෙන් කියලා හිතුවද දන්නේ නැහැ උන්. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් පඩි අරගෙන රටේ ජීවිත විනාශ කරන්න සහයෝගය දෙන රාජ්‍ය නිලධාරීන් ඔක්කොටම වඩා හොඳයි තොපි මිනිස්සුන්ගේ ටොයිලට් වලවල් කඩාගෙන කෑවනම්. ගරු ජනාධිපතිතුමනි, සහෝදර ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් එකම එක දෙයක් ඉල්ලන්නම්. ඒ තමා මේ රටෙන් මත්ද්‍රව්‍ය තුරන් වෙන තුරු මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. අනිවාර්යෙන් එය සිදුවිය යුතුමයි. මේ රටට ජාතියට ආදරය කරන හැමෝම වයස් ભેදයකින් තොරව රටට ජාතියට ආදරය කරන හැමෝම නිහඬව ඉන්න එපා. මේක අපේ රට. අපි අද ඉඳලා හෙට මැරිලා යයි. හැබැයි මතු උපදින දරුවන්ට ලස්සන රටක් තියෙන්න ඕනේ. ඒ නිසා හැමෝම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටින්න මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා මේ මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් වෙනකන්වත්. ඒ වගේම මං මේකත් කියනවා ඔය දැනට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝන්ගේ ඒක හිඟන් නෙද්ද කෝටිපතියෙක්ද අදාළ නැහැ. අහුවුණ ගමන් උන්ගේ සියලු සේ සතම රාජසන්තක කරන්න ඕනේ. අන්න එහෙම දෙක තුනක් දුන්නා නම් දෙන්න තුන් දෙනෙක් එල්ලලා දැම්මනම් වැඩි කාලයක් නොගින් යහපත් තත්ත්වයටපත් වෙයි මේ රට. මත්ද්‍රව්‍ය නැත්තරම නැති වෙලා යයි එහෙම වුණොත්. එහෙම නැතුව අර තෙල් ගාලා අත ගන්න නීති ගෙනල්ලා ඕව නවත්තනවා කියන එක ටිකක් අමාරුයි. අපි හිතනවට වඩා කාලයක් යයි. එතකොට තවත් ජීවිත කීයක් විනාශ වෙලා ඇතිද කියලා හිතන්නකෝ. එක කාලකන්ණි මේසික පුතේ අම්මා ණයට ගෙනාපු හාල් කිලෝ දෙක මේ අරන් ගිහිල්ලා විකුණලා අම්මා බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා සල්ලාලයන්ට දීලා තමන්ගේ අම්මා ඇදගෙන ගිහිල්ලා සල්ලාලයන්ට දීලා එහෙම තමයි කුඩු ගන්න සල්ලි හොයලා තියෙන්නේ. කුඩු අයිස් අපේ රටට කරපු හරියක්. හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා අප්පා. ඔක්කොටම කලින් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතුමයි. ඕක අරගෙන ඔක්කොගේ පුතේ වස්සන කටුකම්බියක් බස්සලා පොඩ්ඩක් ඇද්දනා. එතකොට කරපු අය නොකරපු අය ඔක්කොම කියයි කරන්න ඉන්නේ ඉඳපු ඒවයි ඔක්කොම ටික කියයි. අනිත් දිලිප් ජයවීර කාලකන්නියා රොටියා ගෝදම්බ රොටියා නයියාමි කාලකන්නි මේසික පුතා උඹ අලුත් ගේමක වගේනේ. උඹලා හිතුවේ මේ සෝෂල් මීඩියා වලට වැලි ගාන්න සෝෂල් මීඩියා කාරයන්ගේ ඇස් වහන්න. ඒ උඹලා රැවටිලා. උඹ අලුත් ගේමක වගේ නේ. උඹට දැන් ජනතාව ගැන පුදුම කැක්කුමයි නේ පකේ. නේද? උඹට දැන් තමා ජනතාව ගැන පුදුම විදියට දුක හිතිලා තියෙන්නේ. කැලණියේ නයි ඇරලා අර කාලකන්ණියෙක් ගෙනල්ලා රජපුටුවේ වාඩි කරවලා රටට කෙලවද්දී උඹට දුක හිතුන්නේ නැහැ මිනිස්සු ගැන නේ. රුපියල් 500 ඇන්ටිජන් එක රුපියල් 3500ට මිනිස්සුන්ට දෙනකොට
තොට දුකක් වේදනාවක් දැනුන්නේ නෑනේ මේ කන්න වතුර නැතුව මැරි වැටෙන මිනිස්සු ගැන. දුකක් දැනුන්නේ නෑනේ රොටියෝ තොට. ඔය දෙරණ දිලිත් ජයවීර තෝගේ නාලිකාවෙත් අර රෙනෝද රීලද කියලා තව නාලිකාවක් තියෙන හිරු. තොපේ නාලිකා දෙකේ ඔය විපක්ෂයේ කාලකන්ණි වේසිකපුතාල කතා කරන දෙයක් ඇරෙන්න බොරුවක් කියනම ඇරෙන්න තොපි හොඳ දෙයක් දකින්නෙම නෑනේ. ඇයි බං ඒ? හිරු කියන්නේ කුඩුකාරයෝ, දෙරණ කියන්නේ හොරු. එතකොට හොරුයි මේ කුඩුකාරයෝයි කියන දේවල්ද අපි පිළිගන්න ඕන? රජයටත් වගකීමක් තියෙනවා චාරයක් නැති සමාජ්‍ය මාධ්‍ය තහනම් කරන්න. ඒව වැදගත් විනයගරුක නීතිගරුක පුද්ගලයෙකුට පවරලා දෙන්න. අන්න එහෙම වැඩපිළිවෙලක් කරා නම් හොඳ නැද්ද? රොටියා ඔබත් පරිස්සම් වෙලා ඉඳපන්. එකෙන්ම කියනතෝ මට නම් අහුවෙන්න එපා. තොපි ඔය කාලකන්ණි ඇති කරේ මේ රටට සාපයක් වෙච්ච මේස්කපුතාල එක පටේක්වත්. දෙයියන්ගේ නාමයට මගේ ඇස් ඉස්සරහට නම් අහු වුණොත් බලපල්ලකෝ. මරාගෙන මැරනෝ යකෝ. එකෙන්ම මරාගෙන මැරනවා තොපි. ඒක නම්බුයි. තොපි වගේ කාලකන්ණි පාදඩ 70 මුළු රටම ජාතියම නැති කරලා දාලා අපේ අහිංසක කෙල්ලෝ කොල්ලෝ ටික වනසලා දාලා උන් කුඩුකාරයෝ මිනිමරු ස්ත්‍රී දූෂකයෝ හොරු මංකොල්ලකාරයෝ කරලා කුඩු ගන්න පුරුදු එක ඌට සික් එක හැදිච්ච ගමන් උගේ අම්මා හරි කමන්නේ ඌ විකුණනවා. එහෙම තැනකට මේ රට පච් කරපු තොපි අනේ දෙයියනේ එක විනාඩි 5කට මංජනාධිපති වුණා නා. අම්මපා කියන්නේ නෑ වෙන දේ නා. අම්මපා අනිත් විමල් වීරවංශයි උදය ගම්මන්පිලයි තොපි දෙන්න වීදි ගණිකාව දෙන්න සාක්කිලි පර බල්ලෝ දෙන්න තොපි දෙන්න. කෝ දැන් තොපි දෙන්න නෑ මාධ්‍ය සාකච්ඡාවක් එම. තොපිත් මේ රටේ මිනිස්සුන්ගේ ටොයිලට් වලවල් කඩන් කාපියව. කාලකන්ණි හුට්ටික උතාර. තොපි දෙන්න වීදි ගණිකාව දෙන්නේ. උදය ගම්මන්පිලයි විමල් වීරවංශයි. හරි JVP එකේ ඉඳලා රෙදි කෑල්ලක් අඳින්න පුරුදු වෙලා අහිංසක මිනිස්සුන්ගේ බත් වේලා කාලා ධන තස්නාවට පැන්න රාජපක්ෂලාගේ කටුලෙව කන්න කෑවනේ. උඹලා කොච්චර ධනය ගොඩ ගාගෙන රජසැප වින්දත් පරබල්ලෝ දැන් කරපු පව් විඳවනවනේ. කොහොමද තොපිට රැට නිින්ද යනවවද්ද කියපල්ලකෝ. මොන තරම් ධනස්කන්ධයක් ගොඩ ගාගත්තත් මොන තරම් දේපලක් ගොඩ ගාගත්තත් තොපිට හිතේ සැනසීමක් තියනවද බලපල්ලකෝ. තොපිට වඩා ඔය රාජමාලිගා ගාගෙන ඉන්න කෝටිපතින්ට වඩා මේ ලුණුයි බතුයි කාලා ඉන්න අහිංසක මිනිස්සුන්ට හිතේ සැනසීම ගොඩක් තියෙනවා බොල. තොපිට හිතේ සැනසීමවත් නැහැ. රැට නිින්ද යන්නෙත් නැහැ තොපිට. ඒක තමයි ඇත්ත. දවසේ ගෙවෙන හැම මොහොතකම තොපි මෙරි උපදිනවා. ඒක තමයි බුල සෝබාදාම දඬුවම් දෙනවා කියන්නේ. පරිස්සම් වෙලා හිටපල්ලා. කේන්ද්‍ර ගන්න නැතුව ඉඳපල්ලා. උඹලගේ නම් කියලා කතා කරන තුරු පොලිමේ ඉඳපල්ලා. පොලිම් පයින් එපා. ඔය මාධ්‍ය වලට ඇවිල්ලා පඩ ටෝක් දීලා බලු වෙන්නත් එපා. කටවල් වාගෙන පාඩුව ඉඳපල්ලා තමන්ගේ වාරේ එනකම්. නම් කතා කරාට පස්සේ එක පිටිපස්සේ එක පොලිමට වරෙල්ල හරිනේ. වරද්ද ගන්න එපා. මං ඔයාලට අලගෙනල්ලා දෙන්නම් එහෙනම් බුස්සර්ණය මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට පරිස්සමට ඉන්න වස්තුරා ගොඩක් ආදරේ හැමෝන්ටම හදවතින්ම ආදරේ. රටට ජාතියට ආදරය කරන හැමෝන්ටම. ඒක කෝටිපතියද සාමාන්‍ය මිනිහද හිඟන්නද සිංහලද දෙමළද මුස්ලිම්ද මට අදාළ නැහැ. හදවතින්ම ගරු කරනවා රටට ජාතියට ආදරය කරන හැමෝන්ටම. උතුම් වූ දළදා සමිඳු පීඨයි වස්තුලා හැමෝන්ටම